සමාජයට මේවා හොඳ මොඩල් මේ පවුල් හොඳ මොඩල් හරිද මේව ආදර්ශයට ගන්න ඕන හරිද එතකොට අනිත් එක තමයි මම එක කතාවක් මතක් කරනවා අපේ මහත්තයා පටාචාරාවගේ දරුවෝ නැති උනේ නැත්නම් අද්දටත් පටාචාරාව මොකද වෙන්නේ මේ සසර ගමන යන දරුවෝ හදාද කිසා ගෝතමීගේ දරුවෝ නැති උනේ නැත්නම් අදටත් කිසා ගෝතමී මේ සමාජෙ මොකද වෙන්නේ ඔයත් වගේ දරුවෝ හදා යනවා නමුත් ඇය උතුම් රහත් මෙහෙණින් වහන්සේ නමක් බවට පත් උනේ තේරෙනවනේ අනිත් ඒ පටාචාරත් එහෙමයි උතුම් රහත් මෙහෙණින් වහන්සේලා බවට පත් වෙලා සංසාර දුක කෙලවර කරගත්තේ මොකක් නිසාද ඒක කමටහනක් වෙච්ච නිසා අපේ ජීවිතේට එන සමහර උදවිය අපිට කර්මස්ථාන හැබැයි නුවණ තියෙන පුද්ගලයින්ට පමණයි තේරුණාද දැන් ගිහි කල මගේ හිටපු බිරින්දෑ අතහැරලා ගියා මට වෙන බිරින්දෑවරු ගන්න තිබුණ නැද්ද ගිහි ජීවිතේ පුළුවන්කම තිබුණා දොරවලද නැහැ මුදල් හදලා තිබුණ නැද්ද නෑ ඒව තියෙනවා නමුත් මතක තියාගන්න ඕනේ එහෙම ඒ මිනිස්සයා ගියාට පස්සේ මට කමටහනක් ලැබෙනවා මොකද්ද ඈ මේ අතහැරීම කියන එක මෙහෙමයි මේ නැතිවීම කියන ඒවා මෙහෙමයි නේ පියෙහි විප්‍රයෝග දුක්ඛය මේ ප්‍රිය විප්‍රයෝග දුක්ඛය මෙහෙමයි එහෙනම් මේකෙන් තව කෙනෙක් හොයාගන්න තවත් එවැනිම දුක් සහිත ලෝකෙට බැඳෙන්න නෙමෙයි මේ කියන්නේ මේ ලෝකෙන් නිදහස් වෙලා යන්න මේ පැවිදි ජීවිතය වගේ උතුම් තැන්වලට ලං වෙලා සීල ගුණ ප්‍රතිපදාවන් පූර්ණේ කරගනිමින් නිර්වාණ මාර්ගය සාක්ෂාත් කරගන්න කර්මස්ථානයක් තමයි ඒක දක්ෂයාට ප්‍රඥාවන්තයාට වීරයවන්තයාට සසර පිං ඇත්තාට එහෙමයි සසර පිං නැත්තු තවත් මොකද වෙනත් බැඳීමක බැඳෙනවා අඬා ඉන්නවා මත්පැන් ආදියට බැහැ වෙනවා නේද ඈ නමුත් මතක තියාගන්න අපිට මේ දීපු කර්ම අන්න ඒකයි මම කියන්නේ සසර පින් තියෙන්න ඕන අප්පච්චි අතේ ඇඟිලි පහක වගේ නෑ මෙතන ඉන්න සියලු දෙනාගේ පාරමිතා එක හා සමාන නෑ මේ බණ අහන සියලු දෙනාගේම පාරමිතා එක හා සමාන නෑ බණ අහන්න නැති අයගේ කොහොමත් පාරමිතා ඒ මට්ටමට ඇවිල්ලා නෑ මම මතක් කරන්නේ අපි මේ පාරමිතා පුරා ගන්න උත්සාහවත් වෙන්න ඉස්සෙල්ලාම චින්තනය විතරක් විප්ලවයකට ලක් කරගන්න මොකද්ද කිව්වේ මේ හිතන විදිය වෙනස් කරගන්න පොඩ්ඩක් හිතන විදිය වෙනස් කරලා පාරමිතා පුරා ගන්න උත්සාහ කරන්න පින්දහම් කරන්න හිතන විදිය වෙනස් කරන්න මරණ සතිය වඩන්න මෙහෙම හිතනකොට මොකද්ද වෙන්නේ අන්න ඔබටත් මේ මලිතිදුවගෙත් අම්මා තාත්තට වගේම හොඳ ශක්තිමත් හිතක් ගොඩනගා ගන්න පුළුවන්කම ලැබෙනවා ඒ ශක්තිමත් හිත තේරෙන්නේ දැන් සමහර කට්ටිය තමන්ගේ කෙනෙක් නැති වුනහම අඬන්නමයි බලාගෙන ඉන්නේ ඒ ඇඬුවේ නැත්නම් අනිත් අය මොකද කරන්නේ බලන්න කිසිම ආදරයක් නැහැනේ කිසිම ආදරයක් නැහැ. ඒ කියන්නේ ඇත්තටම නුවණ තියෙන මිනිස්සු හඳුනන්නේ කොහොමද? නුවණ නැහැ වගේ. ඒ කියන්නේ වැරදි මිනිස්සු වගේ ලකින ලෝකයක් තියෙන්නේ. මම ඔක සාමාන්‍ය ලස්සන කතාවක් කියනවා. හරිද? සාමාන්‍යයෙන් දොස්තරට පිස්සෝ පේන්නේ පිස්සෝ විදියට උනාට පිස්සන්ට දොස්තර පේන්නේ පිස්සෝ විදියටලු. හරිනේ? ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඒ නිසා මතක තියාගන්න ඔය ඇත්තෝ සැබෑ දොස්තරලා වෙන්න පිස්සෝ වෙන්න එපා. තේරෙනවද කතාව? ඒසත් දැන් මේ මරණ සතිය වඩන කෙනාට මෙන්න මේ කරුණ ටික අනිවාර්යයෙන්ම මතක් කරගන්න. uppattiya sahevedang maranang ආගතං සදා මරණත්තාය ඕකාසං වධකෝ විය ඊසති. වදකෙක් වගේ කඩුවක් අතින් අරගත්ත හරිද මරන්න බලාගෙන ඉන්න වදකෙක් අපේ පිටිපස්සේ නිතරම ඉන්නවා මොකක් බලන්න? මරන්න බලාගෙන. ඒ කියන්නේ මේක උපමාවක්. හරි ඒ වගේ කියලා කියන්නේ වදකෝ විය ඊසති. නිරන්තරයෙන්ම අපිව මරන්න බලාගෙන ඉන්න මේ මාර නැත්නම් මච්චු මාර මරණය කියන එක කොයි වෙලාවෙ ඉඩ ඇසිල්ලක් ආවොත් ඒ වෙලාවේ අපිට මරණයටපත් කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. නේ? කඩුවක් අතින් අමෝරාගෙන දැන්නුඹව මරනවා කියලා පිටිපස්සෙන් එන වදකෙක් වගේ කියනවා. කොහොමද අපිට මැරෙන්න පුළුවන්? කොහොමද අපිට මැරෙන්න පුළුවන්? දැන් මැරෙන්න පුළුවන් ක්‍රම අපිව මිය යන්න පුළුවන් ක්‍රම මොනවද? ඔල්ලෙඩ වෙලා මැරෙන්න පුළුවන්. තව මේ කෙල ගිලිනකොට හිර වෙලා මැරෙන්න පුළුවන්. කියන්නකො මහත්තයෝ නිකන් සද්ද නැතුව ඉන්නේ. මොනවද මැරෙන්න පුළුවන් ක්‍රම? කෙල ටික හිර වෙලා මැරෙන්න පුළුවන්. බත් ටික හිර වෙලා මැරෙන්න පුළුවන්. නේ? ලිස්සලා වැටලා බාත්රූම් එකේ වැටලා මැරෙන්න පුළුවන්. නේද? නහරයක් හිර වෙලා මැරෙන්න පුළුවන් කැන්සර් එකක් හැදිලා මැරෙන්න පුළුවන් කාපු කෑමක් විස වෙලා මැරෙන්න පුළුවන් නේද heart attack එන්න පුළුවන් කොච්චර දේවල් තියෙනවද මරණයටපත් වෙන්න හරි කොබන් අත උස්සන මලගෙවල් වල ගිහිල්ලා තියෙන කට්ටිය මලගෙවල් වල ගිහිල්ලා තියෙන කට්ටිය අත උස්සගෙන ඉන්න ටික වෙලා අත පාත් දාන්න තමන්ගේ මලගෙදර ගිහපු කට්ටිය අත උස්සන්න බලන්න තමන්ගේ මල ගෙදර ගිහලා නැහනේ ගිහලා තියෙනවද
තමන්ගේ මල ගෙදර. තමන්ගේම මල ගෙදර. තමන්ගේ කෙනෙක්ගේ නෙමෙයි. මගේම මල ගෙදර. ගිහලා තියෙනවද? හිතින් බලලා තියෙනවා. අන්න බලන්න එක්කෙනෙක් ඉන්නවා යන්තම් තමන්ගේ මල ගෙදර ගිහපු කට්ටිය. හරිද? එහෙනම් මතක තියාගන්න ඕන මොකද්ද? අපි හැමෝම අනුන්ගේ මලගෙවල් වල ගියාට තමන්ගේ මලගෙදර ගිහිල්ලා නැහැ ගොඩක් කට්ටිය. ඔන්න ඕක තමයි අපිට මේ මරණය පිළිබඳව හිතෙන්නේ නැත්තේ. බයක් හිතෙන්නේ නැත්තේ. ඔබ අවංකවම අද මේ කතාවට පස්සේ ගෙදර ගිහිල්ලා හරිද? රැයට කාලා අනිත් වැඩ ටික ඔක්කොම ඉවර කරලා නිදා ගන්නට කලින් විනාඩි 5ක් S2 පියාගෙන තමන්ගේ මලගෙදර යන්න. කොහොමද යන්න ඕන? තමන්ගේ මලගෙදර යන්න. දැන් ඔන්න හරිද? මලගෙදර පෙට්ටියක් තියෙනවා. ඒ පෙට්ටියේ ඉන්නව කවුද පුතා ඉන්නේ? කවුද ඉන්නේ? දැන් මැරෙලා නැහනේ කතා කරන්න. කවුද ඉන්නේ? තමන්මයි ඉන්නේ. හරිද? දැන් මැරෙලා කිව්වන් පස්සේ කතා කරන්න නැතුව ඉන්නවා. හරිද? දැන් තමන්ගේම මලගෙදර ගිහිල්ලා බලන්න ඕන මොකද්ද? මම මැරිලා පෙට්ටියේ ඉන්නවා. කවුද ඉන්නේ දැන්? මම ඉන්නවා. හරිද? මෙහෙම අත් දෙක ගැට ගහලා නේද? ඊට කලින් කරපු වැඩ ටිකක් තියෙනවා. අද අපි මැරුණා කියලා හිතන්නකෝ. ඊට කලින් කරපු වැඩ ටිකක් තියෙනවා. මොකද්ද? අපිව අරගෙන ගිහිල්ලා මෝචරියට දානවා. මෝචරියට දාලා මොකද කරන්නේ? කපනවා. කපල ඉවරලා බඩවැල් ටික ඔක්කොම අරගෙන මොකක් හරි තැනකින් තියනවා. නේ? ඊට පස්සේ මෙතන ඔළුවේ මේ මෙතන ඉඳලා මෙතෙන්ටම කපනවා. කපල ඉවරලා මේ කෑල්ල පිටිපස්සට දාලා ඔලු කට්ට ගලවලා අයින් කරලා මොලේ එහෙම කෑල්ල සම්පූර්ණයෙන් ගලවලා දානවා බේසමකට. හරිද? ඒ කෑලි ටික අයින් කරනවා. ඊට පස්සේ ෆෝමලින් ගහනවා දවස් 7කට විතර. අපි කට්ටිය උඹල කඩ හදනවනේ ගෙවල් වල තියාගෙන. නේ දවස් 7ක් විතර තියාගන්න. ගහනවා මේකට ඒ සයිස් එකට ගැලපෙන 3කට 4කට 5කට ගහනවා ෆෝමලි. පුරවනවා. පුරවලි ඉවරලා මොකද කරන්නේ? ඊට පස්සේ දරදඬු වෙලා තියෙන ඇට එහෙම තියෙනනම් කඩනවා. කඩලා මොකද කරන්නේ? මේව එකට ගැට ගහනවා. ඊට පස්සේ මේවා මහනවා අර ගෝණි කට්ටකේ වගේ එකකින් මහනවා. මහලා ඉවර වෙලා ඇතුළට දාන මොනවද? ඇතුළට ලී කුඩු පිදුරු අනම්මනම් දානවා. රෙදි කෑලි එහෙම දානවා. ඊට පස්සේ මේ තෝල් දෙකේ සුපර් ග්ලූ දාලා මෙහෙම අලවනවා. හරිද? දත් ටික ඉස්සරහට ඇවිල්ලා තියෙනවනේ මිටිකින් ගහලා කඩනවා. හරිද? කඩලා ඔය වැඩිපුර තියෙන ඉස්සරහට තියෙනව කඩනවා. කඩලා මෙහෙම කරලා සුපර් ග්ලූ දාලා මේ දෙක අලවනවා. ආයිත් hina වෙන්නේ නැහනේ. හරිද? ඊට පස්සේ මෙතනින් මේ කඩපු කට්ටෙන් ඕජාව එයි කියලා බයට පුළුන් ටිකක් තියලා ලස්සන තියෙනවා. අපි හිතන මොකක්ද දෙන්න? අනේ අපේ අත්තම්මට නිදා ගන්න හොඳට කොට්ටයක් තියලා කියලා. බැයි නම් තියෙන්නේ මොකටද? මෙතනින් කපපු පාර පේනවට පුළුන් දාලා මේ හරියට නිකන් තියෙන මිනි පෙට්ටිය බලන්නකෝ. හරිද? දැන් ඔන්න තමන්ගේ මිනි පෙට්ටිය දිහා හොඳට බලනවා හිතින්. අනුන්ගේ තියපු එකනේ අනුන්ගේ මිනි පෙට්ටි දැකපු එක දැන් තමන්ගේ මිනි පෙට්ටියට හිතින් හොඳට මෙනෙහි කරගන්න. දැන් ඔන්න බලනවා ගෙදර ඒ උන්ගේ ඉන්න සමහර බොරු ඥාති ඉන්න බොරුවට අවිලා අඬනවා. හරි ඒවත් හොඳට බලන්න නේ. ගෙදර ඉන්න නොසලකපු උන් ඉන්නව නේද? උන් ඇවිල්ලා බොරුවට අඬවන්නේ තාත්තේ කොහෙද යන්නේ කියලා බොරුවට අඬන සලකලා නැහැ ජීවිතේට. අර ජීවිතේට අසුචි පොඩ්ඩක්වත් අයින් කළා නැහැ වතුර ටිකක් පොරන නැහැ බොරුවට අඬනවා. හරිද? ඒව එහෙම බලන්න. හොඳට තේරෙනවා එතකොට. හරි ඊළඟට බලන්න මේක හිමින් කුණු වෙන හැටි. දවස ගානේ චුට්ට කුණු වෙන හැටි. ඊට පස්සේ මොකද වෙන්නේ? අරගෙන යනවා මේක කර තියාගෙන කට්ටිය හරිද අරගෙන යනවා. එක්ක මල් ශාලාව කර්ම වාහනේ දාගෙන අරගෙන යනවා. ගිහිලා දානවා වලට. වලට දාලා ඉවරලා මොකද වෙන්නේ? ඉන්නේ ඉස්සෙල්ලා චුට්ට පස් ටික දානවා. පස් ටික දාලා වැහුවට පස්සේ මොකද වෙන්නේ? දැන් සම්පූර්ණ අන්ධකාරයක ඔබ තනි වෙනවා. දැන් කිසි කෙනෙක් ඉන්නවද? නැහැ. හරිද? මෙච්චර කාලයකට නිකමටවත් කනත්ත ගාවින් ළඟින්වත් යනකොට බය වෙන කට්ටිය දැන් කනත්තේ සියලු දේ අතහැරලා ඉන්නවා. හරිද? සතියක් දෙකක් යනකොට සම්පූර්ණයෙන් මොකද වෙන්නේ? මේකේ මස් ටික දිය වෙලා ගිහිල්ලා මාසයක් දෙකක් යනකොට ඇට කැබිලි ටික විතරක් ඉතුරු වෙනවා. ඔන්න ඕක නෙමෙයිද අපේ ධර්මතාවය? හරිද? ඕක අපිට කාටත් උරුම වෙනවද නැද්ද? උරුම වෙනවා. හරිද? ඉතින් දැන් ඕක හිතින් දකින්න ඕන. මට ඒක අර දුවක් කියන ස්වාමින් වහන්සේ අපේ ලොකු තාත්තා නැති වුණා. මම මලගෙදර ගියා. හරිද? ඉස්සර නම් ස්වාමීන් වහන්සේ අඬා වැළපෙන එකමයි මේ වැඩේ. ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න පටන් ගත්තට පස්සේ මම දැන් වෙනස් වුණා. මම ස්වාමීන් වහන්සේ මිනි පෙට්ටිය ළඟින් වාඩි වුණා. අනිත් අය ඔක්කොම අඬද්දි මම ස්වාමීන් වහන්සේ S2 පියාගෙන ඔබ වහන්සේ කියපු විදියට මිනි පෙට්ටිය ඇතුළට ගියා. ලොකු තාත්තගේ මිනිය පැත්තකින් තිබ්බා. මගේ මිනිය එතනින් තිබ්බා. තියලා මම කුණු වෙන හැටි, පියවරෙන් පියවර මේක අනිත්‍ය වෙලා යන හැටි, දි รา යන හැටි මම මෙනෙහි කළා. ස්වාමීන් වහන්සේ වෙනදට වඩා පුදුම ශක්තියක් හිතට ආවා. හරිද? ඇඬුම් අර වැළපීම් සියල්ල පැත්තකට ගිහලා අවබෝධයක් ආව ස්වාමීන් වහන්සේ ජීවිත අවබෝධය. ඊළඟට පින්දහම් කරන්න ඉන්න කෙටි කාලේ ඊටාම ඉක්මනින් මේ ධර්මය අවබෝධ කරගන්න ඕන කියලා වීරයක් ඇති වුණා. බලන්න එතකොට ඇත්තටම මේ බණ අහනවා කියලා කියන්නේ මොකද්ද? ඔබට ඔන්න ඔය සිතුවිලි ටික ඇති කරගෙන තමන්ගේ චිත්තසංතානය ශක්තිමත් කරගෙන පිරිසිදු කරගෙන දෘෂ්ටිය ඍජු කරගෙන නිවන් දකින්නට අවශ්‍ය මාවත හදාගන්න එක නෙමෙයිද? ඔව්. ඉතින් දැන් හැම කෙනෙක්ම කල්පනා කරන්න අර තමන්ගේ මල ගෙදර ගැන. ඒ වගේම තමන් මැරෙන හැටි ගැන. හරිද? ඔබ නිකමට එක දවසකට විනාඩි 5ක් කල්පනා කරලා බලන්න. හරිද? ඔබ
මේ